අයිබෝවන් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. අද නම් ලස්සනට ඉර පායගෙන යනවා. ඉතින් නව වසරක් ලබන්නට උන්න මෙන්න කියලා තියෙන මේ මොහොතේ මගේ මිදුලත් නව වසර පිළිගන්න මලින් පිරලා තියෙනවා පෙන්වන්න තමයි මම ඕගලන්ට මේ සූදානම් වෙන්නේ. මේ බලන්න මගේ පැන්ටාස් ගහ. එයා ලස්සනට මල් දීලා තියෙනවා නව වසර වෙනුවෙන් මගේ මිදුල ලස්සන කරන්න. ඉතින් මගේ ළඟ තියෙන්නේ මෙන්න මේ පාට විතරයි යාළුවනේ. ඔව් වෙන අනිත් පාට ටික ඉතින් ඔයා ගන්න ඕනේ මම හරි ආසයි. මේ බලන්න අටපෙතියා මල් ටිකකුත් ලස්සනට පිපිලා තියෙනවා. මගේ මිදුලට ලස්සන අමුතු අලංකාරයක් ගෙන දෙනවා ඒගොල්ලොත්. මේ බලන්න මෙයාගේ ලස්සන. මෙයත් මට ලස්සනට මල් දීලා තියෙනවා. මේ බලන්න විෂ්ණු ක්‍රාන්ති පඳුරත් මට ලස්සනට මේ දවස්වල මල් දීලා තියෙනවා. ඉතින් හරිම ලස්සන නිල් පාටක් තමයි මේ මල් වල තියෙන්නේ. මෙන්න මෙයත් මම ළඟදි හදපු ලස්සන මල් පැලයක්. ඉතින් එයත් මට ලස්සනට මල් දීලා තියෙනවා. මෙයත් එහෙමයි. මෙයත් ලස්සන. මේකට නමක් තියෙනවා මට ඒක මතක නැහැ. ලස්සන කුණ්ඩලු එකක්. මේ තියෙන්නේ දිය කුණ්ඩලු ගහක් යාළුවනේ. එයාලා ලස්සනට මට මල් දීලා තියෙනවා. මේ තියෙන්නේ මගේ බයි කලර් ඇන්තූරියම් එකක්. එයත් ලස්සනට පිපිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ඇන්තූරියම් කොටසක් ලස්සනට පිපිලා තියෙන හැටි පෙන්වන්න යන්නේ මේ ලස්සන බිගෝනියා පඳුරකුත් එතන හදලා තියෙනවා මම. ඉතින් මේ මගේ තව එක ඇන්තූරියම් පාත්තියක්. ඉතින් ඒකෙත් මේ බලන්න ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් ඉබේම මේවා දකින්නකොට හිතට හරිම සතුටක් දැනෙනවා. මම හිතනවා ඔයාලටත් එහෙමයි කියලා. මේ බලන්න යාළුවනේ හරිම ලස්සනයි. මෙයාලා ලස්සනට මල් දීලා තියෙනවා. මේ බලන්න මගේ සෙන්සවීරියා එකතුවක් මේ තියෙන්නේ. හුඟක් නෑ මට. මෙන්න මේ ගස් ටික තමයි තියෙන්නේ. මෙන්න මේ ගොල්ලෝ ටික. මේ බලන්න. ඉතින් එයාලා හරිම ලස්සනයි. ඉතින් මේ හැම දෙයක්ම මම හරිම ලස්සනට හදාගන්න හරිම කැමතියි. ඉතින් ඔයාලා වගේම තමයි මමත් මේ මල් වලට හරිම ආදරෙයි. මේ බලන්න මගේ කළු ඇන්තූරියම් එකතු. මේ ඇන්තූරියම් වර්ගය බ්ලැක් ක්වීන්. මම ඔයාලට පෙන්නලා තියෙනවා කලිනු. මේ බලන්න. මට ඒකෙන් ලස්සනට පැල 4ක්ම තියෙනවා. මේ 4ෙම ලස්සනට මල් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. මෙයා බලන්න. මෙයත් කළු ඇන්තූරියම් වර්ගයක්. මෙයා බ්ලැක් කාඩිනල්. මෙයත් හරිම ලස්සනයි. මම හරිම කැමතියි මේ ඇන්තූරියම් වර්ගයට. මේ මගේ ලස්සන ඇග්ලොනිමා ශාකය. එයත් ලස්සනට ඇදිලා තියෙනවා. මෙයාලත් විසිතුරු ශාක පත්‍ර. මෙයාලත් අවුවට හරි ලස්සන වෙනවා. මම ඔයාලට මෙයාලවත් කලින් පෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ යාළුවනේ මගේ ඇග්ලොනිමා පඳුරක්. මේ බලන්න එයත් හෙවණට හරි ලස්සනට හැදිලා තියෙනවා. මෙයාලා ඇග්ලොනිමා වර්ග. එයාලා හෙවණට හරිම ලස්සනට හැදෙනවා. මෙයාලා සෙවණ ප්‍රිය කරන ශාක විදිහට තමයි හඳුන්වන්නේ. මේ බලන්න මගේ ලස්සන කැලතියා ඒවා. මේ බලන්න හරිම ලස්සනයි. මේකේ කොලේ හරි ලස්සනයි. මං හරි ආසයි එයාට. මේ තව කැලතියා වර්ගයක්. මේක නම් ලස්සන පඳුරක් විදිහට හැදෙනවා. මෙයත් ලස්සන ශාකයක්.
මේ මගේ ලස්සන පෝතෝස් එක. මේ තියෙන්නේ මගේ සිංගෝනියම් වර්ග 3යි මගේ ළඟ තියෙන්නේ. ඉතින් මම එයාලට හරිම ආසයි. ඉතින් එතනම මම මගේ ඇන්තූරියම් පැල ටිකකුත් තියාගත්තා. මේ බලන්න ලස්සන පාට ඇන්තූරියම්. මේ බලන්න මේ පැලේ ලස්සනට මල් දෙනවා. මල් 4ක් විතර තියෙනවා. තව මොට්ටුවකුත් තියෙනවා ඇතුලෙන්. හරිම ලස්සනයි. මෙයත් ලස්සන ඔරන්ජ් පාට බයි කලර් ඇන්තූරියම් එක්කෙනෙක්. මෙයත් හරිම ලස්සනට මට මලක් දීලා තියෙනවා. ඉතින් මේ බලන්න යාළුවනේ මගේ බිගෝනියා පැල මං හදපු ඒවා දැන් ලස්සනට ලොකුවට හැදිලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මට හිතුණා ඒකත් ඕගලන්ට පෙන්වන්න ඕනේ කියලා. මේ බලන්න හරිම ලස්සනට තියෙනවා. මේකෙත් මට ලොකු පඳුරක් තිබුණා. ඒක මැරුණා. මං ඉක්මනට ඒකෙන් මේ පැලයක් අරගෙන වෙනම හැදුවා. ඉතින් එයාත් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් යාළුවනේ අදට නවතින්නම්. 2026 නව වසර මගේ යාළුවෝ හැමෝටම සියලු යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.